මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ. දැන් අපි මේ කෙලින් මෙහෙම කොටුවට කෙලින් ඉරකට මේ කරගත්තොත් ඒක ගොඩක් වෙලාවට වරදින්නේ නැහැ. හැබැයි මේ පොඩි මෙතන හැඩයක් එහෙම ගන්න වෙලාවට උඩපටියේ සමහරවිට අල්ලන විදිහට එක්ක උඩපටියේ මේ වගේ ලස්සන නිල්ටේ දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි මම අද මේ වීඩියෝ එකෙන් පෙන්වන්න හදන්නේ. මම දැන් මේ ඉස්සරහ පළුව මේ පටිය මුට්ටු කරගෙන තියෙන්නේ. දැන් මම පිටිපස්සේ පළුව තමයි පටිය අල්ලන්න යන්නේ. ලේසිම විදිහ තමයි මේ විදිහට නැහුවට පස්සේ හිටින විදිහට මෙතන මේ පටිය තියාගන්න එක. එහෙම තියාගෙන මෙතන දැන් මේ මම පොඩි කර්ව් හැඩයකට කපලා තියෙන කර මේ හැඩයට ඇල්ලුවාම මෙතන තියෙන විදිහට පොඩ්ඩක් කපා ගන්නවා මේ පටිය. දැන් මෙතන මෙහෙම කෙලින් ඉර කරලා නෙමෙයි මම පොඩ්ඩක් රවුන්ඩ් කරලා අරන් තියෙන කර. ඒතර දැන් මේ පැත්ත පොඩ්ඩක් දිගයි වගේ පේනවනේ. ඒතර මම කරන්නේ මේ පැත්තෙන් පොඩ්ඩක් අඩු කරනවා. මේ කොටස කපලා ඉවත් කරනවා. මම මේ කපා තියාගෙන තියෙන කෙලිම මැහුම් වාසි තියෙන අහුවෙන ප්‍රමාණයට දැන් මේක මෙහෙම මේ පැත්තට හරවනවා. ඊට පස්සේ මේ හැඩේ දිගේ අල්ලගෙන යන්න පුළුවන්. හැඩයට එතකොට මේක හැරවෙනවා. දැන් මේක පටිය කෙලින් දිනනවා. කරේ හැඩේ තිබුණාට පටිය කෙලින් මුට්ටු වෙලා තියෙනවා. මම මේ ලයිනින් කැලක් අල්ලන් පෙන්නන්නම්. මම නම් මෙතන රෙදි වැඩියෙන් තිබිච්ච නිසා මේකේ මේ ලයිනින් එකක් කපලා ගත්තේ විස්කෝස් එකෙන්මයි. කට් මාස් දාගෙන උන හරවන්න. මේක දැන් මම මුට්ටු කරන්නේ නැහැ. මොකද මම මේ පටිය අරලා ලයිනින් එක ඇතුලේ තමයි දාලා මහන්න ඉන්නේ. ඒ නිසා දැන් මම මෙතන මෙහෙම ගහලා පෙන්නන්නේ නැහැ. මම දැන් පෙන්නන්නම් එකක් මේ වැරදෙන විදිහක් ගැන. අපි හදිසියවත් මුට්ටුව මේ විදිහට ගැහුවා කියලා හිතමුකෝ. පටියත් මෙහෙම කෙලින් තියලා මෙහෙම වැහුවා මොකද වෙන්නේ කියලා බලන්න. එතකොට පටියේ තියෙන ඇදේට දැහුවාම පටියේ තියෙන ඇදේට කෙලින් මේ වගේ කෙලින් වෙලා හිටින්න. එහෙම කෙලින් වෙලා හිටින්න නම් කරේ හැඩය අනුව තමයි අපි අල්ලගෙන යන්නේ. ලේසිම විදිහ තමයි දැහුවාම තියෙන ඕන විදිහ බලලා මහවාස ප්‍රමාණය මේ තියෙන්නේ. මේ පැත්තට මහවාස භාගෙ හිටින්නයි ඒ භාගෙට සමාන්තරව හිටින්න මේ පැත්තෙන් කපලා දාන්න පොඩ්ඩක්. මේක හීනි පටියක් නිසා ලුකුවට දැනෙන්නේ නැහැ මේ අඩු වෙන ප්‍රමාණය. හැබැයි අඟලක එකමාරක වගේ පටියක් තියෙන ගාවට නම් ඒක හොඳටම පේනවා වෙනස. අල්ලන්නෙත් අපි මේ හැඩේ කැපිච්ච තැන කරේ හැඩේ දිගේ.